Hi guys, මම අද අරන් ආවේ මගේ බබා ආසාවෙන් කරන oats banana pancake recipe එක. මම ඔයාලත් එක්ක share කරගන්න තමයි ආවේ. මම ගත්තේ මේ oats එක. ඔයාලා කැමති oats එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අවුන වෙනවා කෙසෙල් ගෙඩියක්, බිත්තර, බටර්. මේ බටර් එක තමයි මම ගත්තේ. මුලින්ම කෙසෙල් ගෙඩිය සෝදලා මේ විදිහට සුද්ධ කරලා මම දෙපැත්ත කපාගෙන රවුම් විදිහට තමයි කපාගත්තේ. ඔයාලා කැමති විදිහකට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ පපාගේ කෑම එක හදන මේ භාජනයට මම ඒක කපාගත්ත කෙසෙල් ටික දාගන්නවා. රවුම් හැඩියට තමයි මම නම් කපාගත්තේ. ඊට පස්සේ මේ ඕට්ස් ටික ඇඩ් කරගන්නවා. මම ඊයේ බ්ලෙන්ඩ් එක කරගත්ත ඕට්ස් පිටි ටිකක් තිබ්බා. ඒ ටිකත් ඇඩ් කරගත්තා. ඊට පස්සේ බිත්තරයක් කඩලා මේ විදිහට දාගන්නවා. බිත්තරේ සෝදලා අරගෙන තමයි තියෙන්නේ. දැන් කෑරුප්පුවක් අරගෙන අපි මේ ආකාරයට හොඳට මික්ස් කරගන්නවා. මේක තමයි පදම guys. මේ විදිහට හදා ගන්නවා. දැන් මම පෑන් එක රත් වෙන්න දාලා තියෙන්නේ. ඔයාලට අර මිශ්‍රණය කැමති නම් බ්ලෙන්ඩ් එක කරගන්නත් පුළුවන්. මේ බටර් එක අරගෙන මම මේකෙන් චුට්ටක් දාගන්නවා. පොඩි ප්‍රමාණයක් තමයි දාගන්නේ. පෑන් එක රත් වුණාට පස්සේ මේ විදිහට දාගෙන කලවම් මේ මන් මිශ්‍රණය ඇඩ් කරගන්නවා. මේ විදිහට ඒක ලස්සනට හදාගෙන බබා කන ප්‍රමාණයට හදාගත්තාම ඇති. ඒක හොඳට තම්බ ගන්නවා මේ ආකාරයට. පැන්කේක් එක හදාගෙන ඉවරයි. මේ මම කපාගන්නේ බබා කන ප්‍රමාණයට. ඊට පස්සේ ආගේ කන ප්ලේට් එක අරගෙන ඒකට මම මේ දාගන්නවා. ඔයාලට මේකට ඕන යෝගට් ඇඩ් කරලා බබාට කවන්නත් පුළුවන්. මේ අපේ බබා කනවා. ආසාවෙන් කන කෑම රෙසිපි එකක් තමයි මේක. කන්න හොර බබාලාට ඔයාලත් මේක හදලා දෙන්නකෝ. එයාලා ආසාවෙන් කයි.